ඔයාලට කොහොමද? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් ඔන්න එදා මම කිව්වා වගේම ආයෙත් නැවත වීඩියෝ එකකින් ආවා. ඔයාලට පාඩමක් කියා දෙන්න. ඉතින් මේ තමා අද කරන පාඩම 12 වසරට අදාළ ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එකට අදාළ පළවෙනි පාඩම භෞතික භූගෝල විද්‍යාවට අයිති පළවෙනි පාඩම තමයි මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ. හොඳයි. ඉතින් අද මේ අපේ පළවෙනි දවසේනේ. පළවෙනි දවසේ හින්දා ඔයගොල්ලෝ හැමෝම A level වලට සබ්ජෙක්ට් එකක් විදිහට ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක තෝරගත්ත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයා අද ඉඳන් මොටිවේට් කරගන්න ඕනේ. ඔයා මෙන්න මෙහෙම චරිතයක්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මම මගේ ටාගට් වලට යනවා කියන ටාගට් එකෙන් අද ඉඳන් වැඩ පටන් ගන්න ඕන. හරි ඉතින් එතකොට මම ඔයාලට දැන් කියලා දෙන්නම් පොඩි හැඳින්වීමක් භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳව. චූටි සංකල්පයේ ඉඳලා ඔයාලට මම කියා දෙන්නම් කොහොමද මේ භූගෝල විද්‍යාව මොකක්ද මේ විෂය පතය විෂය කරුණු මොනවද කියන දේවල් පැහැදිලිව කියා දෙන්නම්. කවුරුත් ස්ට්‍රෙස් ගන්න ඕනේ නැහැ ඇත්තටම. මොකද මම ඊටා සරල විදිහට තමයි මේ පාඩම් කියලා දෙන්නේ ඔයාලට. හරි ඉතින් ඔයාලගේ 12 වසරේ පළවෙනි භෞතික පාඩම කියන්නේ භෞතික විෂය නිර්දේශයට අයිති පළවෙනි පාඩම විදිහට තියෙන්නේ පද්ධති සංකල්පය කියන පාඩමනේ. මම එතනින් චුට්ටක් උඩහට ආවොත් එහෙම කියන්නේ උඩට ආවොත් එහෙම ඊට එහා දෙයක් පොඩක් කියා දෙන්න. ඉස්සල්ලාම අපි බලමු භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මම මෙතනදී කියන්නම් භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියන දේ. හරිද? එතකොට භූගෝල විද්‍යාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් භූගෝල විද්‍යාව අර්ථ දැක්වීමක් වගේ ගත්තොත් එහෙම අපි කියන්නේ පෘථිවියේ තියෙන ස්වභාවික පරිසරය සහ මානව ක්‍රියාකාරකම් ඒ වගේම තමයි මේ සංකල්ප දෙක අතර පවතින අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කරන විද්‍යාත්මක විෂයක් විදිහට අපිට මේ භූගෝල විද්‍යාව සරලව හඳුනා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම කියලා දෙන්නම් දැන් මම මෙතනදී කිව්වා පරිසරය ඒ වගේම මානව ක්‍රියාකාරකම්. පරිසරය කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ අවට තියෙන පරිසරය. ඒ කියන්නේ අපේ මේ පෘථිවිය හැදිලා තියෙන එක් ආකාරයක් තියෙනවනේ. ඒකේ භෞතික පදනමක් තියෙනවා සහ රසායනික පදනමක් තියෙනවා. එතකොට දැන් පරිසරය සඳහා උදාහරණ විදිහට ගත්තොත් පර්වත තියෙනවා, ඒ වගේම ගංගා පද්ධතීන් තියෙනවා නේද? මෙන්න මේ ආදී දේවල් පරිසරයට අයිති වෙනවා. ඒ වගේම තමයි මානව ක්‍රියාකාර විදිහට ගත්තොත් එහෙම එතනදී අයිති වෙන්නේ මානව ජනගහනය. ඒ වගේම තමයි මානව වාසස්ථාන. එතකොට මේ මානව ක්‍රියාකාරකම් සහ ඒ තුලින් මොනවාද තියෙන පරිසරයට සිදුවන මේ බලපෑම. මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් එතකොට භූගෝල විද්‍යාව කියන දේ නිර්වචනය කරගන්න. එතකොට භූගෝල විද්‍යාව කියන්නේ ස්වභාවික පරිසරයත් මානව ක්‍රියාකාරකම් අතරත් පවතින අන්තර් සම්බන්ධතාවය තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. මං එහෙනම් ඔයාලට පාඩම් පටන් ගන්න කලින් පොඩක් විෂය නිර්දේශය පිළිබඳව පොඩි අවබෝධයක් ලබා දෙන්නම්. අපි දැන් බලමු විෂය නිර්දේශය පිළිබඳව. හරි මේ තියෙන ඔයාලගේ 12 වසරේ විෂය නිර්දේශය භූගෝල විද්‍යාවට අයත් මේ පටුනේ තියෙනවා. එතකොට ඔන්න භෞතික භූගෝල විද්‍යාව කොටසට අයිති පාඩම් ටික. මේ ටික තමයි එතකොට ඔයාලට 12 වසරට තියෙන පාඩම් ටික වෙන්නේ. හරිද? පළවෙනි පාඩම් විදිහට එතකොට මම ඔයාලට ඔය දැන් හඳුන්වලා දුන්නා වගේ භූගෝල විද්‍යාව හඳුන්වනවා නේ. ඊට පස්සේ භූගෝල විද්‍යාවේ භෞතික පදනම කියන දේ පොඩි ටිකක් තියෙනවා. ඊට පස්සේ තියෙන ඔන්න භෞම පද්ධතිය. ඒ කියන්නේ මම ඔය කියපු පද්ධති සංකල්ප පාඩම. හරිද? ඊට පස්සේ ඔන්න තියෙනවා පෘථිවියේ ව්‍යුහය හා එහි ගති ලක්ෂණ තියෙනවා. භූරූපික ක්‍රියාවලියට බලපාන අන්තර්ජන්‍ය බලවේග තියෙනවා. පස්වෙනි පාඩම් විදිහට ඒ වගේම 6 වෙනි පාඩම් විදිහට කාල ගුණය හා දේශ ගුණය සහ 7 වෙනි පාඩම් විදිහට ශ්‍රී ලංකාවේ දේශගුණයේ ස්වභාවය තියෙනවා. ඒ ආදී වශයෙන් භෞතික පැතිකඩ සහ ඊළඟට තියෙන ඔන්න ඔයාලගේ 12 වසරට අයිති මානුෂ භූගෝල විද්‍යාව කොටස සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කොටස. මම හිතනවා මේ ස්ක්‍රීන් එකේ මම පෙන්නන එක ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි එතකොට ඔන්න ඔය විදිහට අපි මෙන්න මෙතන ඉඳන් දැන් පාඩම සාකච්ඡා කරගෙන යන්නේ. එතනදී මම ඔයාලට හඳුන්වනවා පද්ධතියක් කියන්නේ මොකද්ද? පද්ධති වර්ග මොනවද? සහ ඊට පස්සේ මම හඳුන්වන්නේ මේ පද්ධති ව්‍යුහයට අයිති වෙන එක් පද්ධතියක් විදිහට මේ අපේ භෞම පද්ධතිය ගැන තමයි මේ පාඩම තුල පැහැදිලි කරනු ලබන්නේ. හරිද?
එහෙනම් අපි ඉස්සරහට බලමු මොකද්ද මේ පාඩම තුල වෙන්නේ කියලා. හරි මම හිතනවා ඔයාලට මේ මං කියලා දුන්නු ටික දැන් පැහැදිලි ඇති කියලා. හරිද? භෞම පද්ධතිය ගැන කතා කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක හඳුනාගෙන. හරිද? අපි එහෙනම් දැන් බලමු පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. හරිද? හරි. එතකොට පද්ධතියක් කියලා හඳුන්වන්නේ කිසියම් ව්‍යුහයකට අනුව සකස් වුණු ඒ වගේම තමා එකිනෙක හා බැඳී පවතින වස්තු හෝ ද්‍රව්‍ය හෝ සමූහයක එකතුවක් විදිහට අපිට මේ පද්ධතිය හඳුනා ගන්න පුළුවන්. හරිද? එතකොට අපේ ජීවත් වෙන මේ පෘථිවියත් විශාල පද්ධතියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට පද්ධතියක් කියන්නේ මොනවාද? කිසියම් ව්‍යුහයකට අනුව සකස් වෙලා තියනවලු. ඒ වගේම තමයි ඒවා එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙනවා වගේම ඒවා තුල වස්තු හෝ ද්‍රව්‍ය සමූහයක් එකතුවක් තමයි එතකොට මේ පද්ධතියක් කියලා හඳුනාගන්නේ. එතකොට දැන් අපිට මේ පද්ධතියක් තුල පද්ධතියක් කියන්නේ එතකොට දැන් අපි මොකද්ද කියන එක හඳුනාගත්තා. එතකොට මේ පද්ධතියක් තුල දැන් මේ මෙතන තියෙන්නේ තවත් නිර්වචනයක් පද්ධතිය කියන එකට. ඒක මේ තියෙන භෞතික භූගෝල විද්‍යාව පළවෙනි කොටසේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ තමයි මේකේ මූලාශ්‍රය වෙන්නේ මේ නිර්වචනයේදී. එතකොට ඒක තමයි මේ පද්ධතියක් කියලා තියෙන්නේ. පද්ධතියක් කියන්නේ සංරචක රාශියක් එකිනෙකට සම්බන්ධතාවයෙන් යුතුව නිශ්චිත සීමාවක් තුළ ක්‍රියාත්මක වෙන ව්‍යුහයක් කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරලා තියෙනවා. ඒක නිර්වචනයක්. එතකොට මේ පද්ධතියක් තුළ අනිවාර්යයෙන්ම ශක්තිය සහ පදාර්ථ හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ශක්තිය සහ පදාර්ථ හුවමාරුවක් සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ පද්ධති ගත්තොත් එහෙම පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපිට බෙදා ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම පළවෙනි පද්ධතිය විදිහට හුදකලා පද්ධතිය, දෙවෙනි පද්ධතිය විදිහට ආවෘත පද්ධතිය සහ විවෘත පද්ධතිය කියන ප්‍රධාන පද්ධති වර්ග තුන අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට හුදකලා පද්ධතිය කියලා කියන්නේ ශක්තිය සහ පදාර්ථ හුවමාරුව පද්ධතිය තුල පමණක් සිදුවන පද්ධතිය. උදාහරණ විදිහට අපිට සෞර ග්‍රහ මණ්ඩලය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආවෘත පද්ධතිය කියලා කියන්නේ පදාර්ථ හුවමාරුව සඳහා වැහිලා තියෙනවලු. ඒ වගේම ශක්තිය පමණයිලු පිටතින් හුවමාරු වෙන්නේ. එතකොට මේ ආවෘත පද්ධතිය තුළ ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඒ විදිහට. උදාහරණ විදිහට පෘථිවි පද්ධතිය අපිට හඳුනා ගන්න පුළුවන් නේ. ශක්තිය පමණයි අපිට පිටතින් ලැබෙන්නේ. අපේ පෘථිවියට සූර්යාගෙන් විතරයි අපිට ශක්තියක් ලැබෙන්නේ. එතකොට පදාර්ථ හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තුන්වෙනි එක විවෘත පද්ධතියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. විවෘත පද්ධතිය කියලා කියන්නේ ශක්තිය සහ පදාර්ථ කියන දෙකම සඳහා විවෘත වෙලා පවතිනවා. ලෝකයේ අපිට බහුලව මේ පද්ධති වර්ග හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට ගන්න පුළුවන් ජල වහන ද්‍රෝණි පද්ධති, පරිසර පද්ධති, ගංගා පද්ධති මේ ආදී වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි එහෙනම් මම මේ වීඩියෝ එකේදී එතකොට මේ ටික විතරයි මම කතා කරන්නේ. භූගෝල විද්‍යාව කියන්නේ මොකද්ද? ඒ වගේම ඔයාගේ විෂය පතේට අයිති පාඩම් ටික මොනවද? සහ පද්ධතියක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පළවෙනි පාඩමට අයිති පද්ධති සංකල්පයට අයිති නිර්වචනයක්. ඒ කියන්නේ පද්ධතියක් කියන්නේ මොකද්ද? පද්ධති ප්‍රධාන පද්ධති වර්ග තුන මොනවද කියන එක විතරයි මේ වීඩියෝ එක තුලදී කතා කරන්නේ. මේ පාඩමට අදාළ සියලුම වීඩියෝ මම එකට ටැග් කරලා තියන්නම්. එතකොට ඔයාලට බලා ගන්න ලේසි මේ පාඩමට අදාළ වීඩියෝ ටික. හරිද? එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්නේ කියලා ආදරණීය නංගිලා මාලිලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye.